ලොකේෂන් එක තියෙන්නේ හික්කඩුවේ. ඉතින් අපි දැන් බලමු අපි කොහොමද මේකට රෙඩි වුණේ කියලා. ඒ වගේම තමයි මෙතන ස්ටාෆ් එක අපිට වතුර ඇතුලේ ඉන්න ඕන විදිය හොඳටම එක්ස්ප්ලেইন කරලා දුන්නා. ඒ වගේම තමයි එයාලා අපිට ස්නෝකල් එකයි ලයිෆ් ජැකට් එකයි දුන්නේ හින්දා අපිට බයක් නැතුව මේ එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වුණා. අපි මෙන්න මේ විදිහට තමයි රෙඩි වුණේ. ඉතින් මෙතන ස්ටාෆ් එක හරිම හොඳයි. මොකද එයාලම තමයි අපිට මෙන්න මේ විදිහට ලස්සන ෆොටෝස් ටිකක් අරගෙන දුන්නේ. කැමරා එකට කැප්චර් වෙන ලස්සන වීඩියෝ ක්ලිප්ස් ටිකක් තමයි මෙතනින් ඉස්සරහට ඔයාලට බලන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම හිතනවා ඒක වචන කරනවට වැඩිය මේ වීඩියෝස් ටික බලලම ඒ ෆීලිං එක, ඒ මොමන්ට්ස් ටික ඔයාලටත් ගන්න පුළුවන් කියලා. ජීවිතය ඇතුළේ ජීවිතය එන්ජොයි කරන්න චූටි හරි වෙලාවක් හම්බ වෙනවා නම් මේ වගේ එක්ස්පීරියන්ස් එකක් ගන්න අපි අමතක කරන්නේ නැහැ. ඔයත් අන්ඩර්වෝටර් වර්ල්ඩ් එකට කැමති කෙනෙක් නම් මේ එක්ස්පීරියන්ස් එක try කරලා බලන්න. අපේ ලයිෆ් එකට මේ එකතු කරගත්ත එක්ස්පීරියන්ස් එකත් එක්ක අද වීඩියෝ එක මෙතනින් ඉවර කරමු. අපේ කැමරාවට කැප්චර් මේ ලස්සන වීඩියෝස් ටික ඔයත් එන්ජොයි කරා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තවත් ලස්සන බ්ලොග් එකකින් ඉදිරියේදී හමු වෙමු.